සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්නේ මෙන්න මේ වලවල් හරන earth auger machine එක ගැන. මේකේ විස්තර ගත්තාම මේකේ මේ machine එකේ නම් තියෙන්නේ 2 stroke petrol engine එකක්. මේකේ සිලින්ඩර් ධාරිතාව 49 cc. මේකේ මේ තියෙන petrol ටැංකිය, මේ තියෙන ස්ටාර්ට් කරන recoil එක, මෙතන තියෙනවා කාබුලේටර් එක, මෙතන තියෙන on off switch එක, මේ තියෙන ඇක්සලරේටර් එක. මේක normal අපි idle එකේ තියෙනකොට තලයේ කැරකෙන්නේ නැහැ. අපි ඇක්සලරේටර් කරද්දී තමයි තලයේ කැරකෙන්න පටන් ගන්නෙ. අපි ඇක්සලරේටර් කරන ස්පීඩ් ඒ කියන්නේ ප්‍රෙස් කරන ප්‍රමාණය අනුව තමයි මේකේ තලයේ ස්පීඩ් එක අඩු වැඩි වෙන්නේ. මේ මැෂින් එකේ තලේ ගත්තාම මේකට හම්බෙලා තියෙන අඟල් 8 විස්කම්බියේ තියෙන තලයක්. අය තියෙනවා මේකට අඟල් 4, 6 සහ 8. මේ මැෂින් එක එතනින් එහා තලයක් දැම්මොත් ඔරොත්තු දෙන්නේ නැහැ. මේක 2 stroke engine එකක් තියෙන්නේ. එතනින් එහා තලයක් දැම්මොත් ඒක මැෂින් එකට ගොඩක් බලපාන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔපරේට් කරන්නත් අපහසුයි ඊට වඩා ලොකු තලයක් දැම්මොත් එහෙම. මේ තලේ මෙතන පේනවා ඇති. මේ පැත්තේ දත් තියෙන්නේ. දත් විදිහට තියෙනවා. මේ පැත්තේ තලයක් තියෙන්නේ. මේකෙන් කැපෙනවා. මේකෙන් සාමාන්‍යයෙන් අර මේ ගල් කැට හරිය මෙහි තියෙනවා නම් බුරුල් වෙන්න තියෙන්නේ. මෙතනත් පොඩි ස්පයිරල් හැඩයක් තියෙනවා. ඒ හැරෙන මුල් ආරෙ මෙහි තියෙනවා නම් මේකෙන් කැපෙන්නේ. මේකෙන් ඒ තියෙන දේවල් බුරුල් වෙලා මේ තලයේ දිග තමයි උඩට ගිහිල්ලා පස් ටික එළියට එන්නේ. මේ මැෂින් එක ඔපරේට් කරනවා නම් අනිවාර්යෙන් දෙන්නෙක් ඕන වෙනවා. එකක් තමයි මේකේ ප්‍රධානම දේ තමයි සේෆ්ටිය. මොකද මේ මැෂින් එක අපි වලවල් හාරනකොට බැරි වෙලාවත් මේ වලක් හාරනකොට මීට වඩා ටිකක් ලොකු සාමාන්‍ය ටිකක් ලොකු මුල් අහු වෙනවා. එහෙම නැත්නම් ගල් කැට අහු වෙනවා. එහෙම වුණොත් තලයේ එකපාරම නවතිනවා. ඒ වෙලාවට මැෂින් එකේ තලයේ වෙනුවට කැරකෙන්න යන්නේ මැෂින් එක. අපි ඇක්සලරේටර් එක ඒ වෙලාවේ රිලීස් කරත් ඒ වෙලාවේ අත්වලට දැනෙන ෂොක් එක තනි පුද්ගලයෙකුට ටිකක් දරා ගන්න අමාරුයි. ඒකයි ප්‍රධානම ගැටලුව. ඒ නිසා තමයි මේ මැෂින් එක ඔපරේට් කරනවා නම් දෙන්නෙක් ඕන කියන්නේ. ඇක්සලරේටර් අතහැරපු ගමන් මැෂින් එක තලයේ කැරගෙන එක නවතිනවා. මේ මැෂින් එක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 10ක් විතර බරයි. ඊළඟට අපි බලමු මෙතන තියෙන්නේ ගියර් වීල් සෙට් එකක්. මේ මැෂින් එකෙන් එන පවර් එක මේ ගියර් වීල් හරහා තමයි මෙතන තියෙන මේ තලයට යන්නේ. මෙතන තියෙනවා ග්‍රීස් ගහන්න පුළුවන් නොසල් එකක්. අනිවාර්යෙන් අපි ඔපරේට් කරනවා නම් සාමාන්‍යයෙන් සතියකට දෙකකට සැරයක්වත් මෙතන ග්‍රීස් යොදන්න ඕන. ඒක මේ මැෂින් එකේ පැවැත්මට ගොඩක් වටිනවා. මේ මැෂින් එකෙන් වලවල් හාරනවා නම් අනිවාර්යෙන් පොළවේ තෙත ගතියක් තියෙන්න ඕන. මොකද වියලි පොළොවක නම් වලවල් හාරන්න අමාරුයි. මේ මැෂින් එක ලොකු පවර් එකක් නැහැ. 2 stroke engine එකක් තියෙන්නේ. ගල් බොරළු මුල් එහෙම තියෙනවා නම් මැෂින් එකෙන් හාරන්න අමාරුයි. සාමාන්‍ය තද පොළොවක් වුණත් හාරන්න පුළුවන් තෙත ගතියක් තියෙනවා නම්. මේ මැෂින් එක ගද්දින් මට හම්බුනේ මේ අඟල් 8 ප්‍රමාණය තලයේ විතරයි. මෙතනින් ලේසියෙන් අපිට තව තල තියෙනවා නම් ඒවා මාරු කරගන්න පුළුවන්. මේ තියෙන පින් එක ගලවලා මේක එළියට කරගෙන අනිත් තලයේ දාලා මෙතනින් ආපහු ඉක්මනට සෙට් කරගන්න පුළුවන්. බලන්න මේ තලය අඩි 2ක් දක්වා
උසකින් තියෙන්නේ. ඒ කියන්නේ අඩි 2ක් දක්වා අපිට යටට වලක් හාර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ එක වලක් හාර ගන්න මේ වගේ යම් තාක් දුරකට තෙත ගතියක් තියෙන පොළවක මේක පේනවා ඇති බොරළු ගතියක් තියෙන්නේ. වැලි නෙමේ මේ ගල්කට. මේ වගේ පසක සාමාන්‍යයෙන් අඩි 2ක ගැඹුරට අඟල් 8ක විස්කම්බයක් තියෙන වලක් හාර ගන්න සාමාන්‍යයෙන් විනාඩියක්වත් යන්නේ නැහැ. මේකෙන් සාමාන්‍යයෙන් ෆුල් ටැංක් ගහලා, ඒ කියන්නේ මේකේ ලීටර් 1.2ක ප්‍රමාණයක් ටැංකියේ ධාරිතාව ෆුල් ටැංක් ගහලා සාමාන්‍යයෙන් වලවල් 300ක් විතර හරගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඔයාලට මේ මැෂින් එක ගැන තොරතුරු දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඔයාලා මැෂින් එකක් ගන්නවා නම් ඔයාලගේ වැඩේට ගැලපෙනවද නැද්ද කියලා ඉස්සෙල්ලා තීරණය කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.